තරාව යනකොට දැනෙනවා කියන්නේ ආධ්‍යාත්මික ගොඩක් ඉදිරියට ඇවිල්ලා. ගොඩාක් අය තරහා ගියාමනේ දන්නේ. අපරාධ මම මෙතන පොඩක් ඉවසන්න තිබුණානේ. මගේ මෝඩකමින්ද වචන ටිකක් එළියට ආව දැන් කර කියා ගන්න දෙයක් නැහැ කියලා පසුතැවෙනවනේ. හැබැයි ඒගොල්ලෝ හරි දුර්වල තැනක ඉන්නේ. තරාව යනකොට ප්‍රතිචාරණ එළියට යන්න කලින් යාට දැනෙනවා කියන්නේ යා ගොඩාක් ආධ්‍යාත්මික උඩට ඇවිල්ලා. අපි කියමුකෝ සෝතාපන්න මාර්ගයේ හැතැම්මක් විතර දුරින් පේනවා වගේ. ඒ වගේ ඇවිල්ලා එයාට කෙලස් පේනවා. හැබැයි ඒ වගේ තැන්වල කෙලස් පාලනයේ යටතේ තිබුණොත් එතන ඉඳලා මොන දෙන්න පුළුවන් යාට. හැබැයි කෙලස් පාලනයේ නෑ. හැබැයි කතා කරන්න ගියොත් මෙතන වැරදෙයි කියලා හිතනවා මග අරින්න ඕනේ. ඒ කියන්නේ යා කෙලස් දැක්කට ඒ කෙලස් පාලනය කර ගන්න තරමට දියුණු වෙලා නෑ. එහෙනම් ටග්ගල එතන පොඩ්ඩක් මග හැරලා අර පාලනය කියන තැනට ආවට පස්සේ දවස් දෙකකට පස්සේ සාකච්ඡා කරන එක. එතකොට ඒක හොඳට නියුට්‍රලයිස් වෙලා. ඒ මොහොතේ කතා කරන්නේ නෑ. ඒ මොහොතේ කතා කරොත් සමහරට වචන වැරදිලා අසංවර වෙලා සමහරට 100 අඩු වෙලා අපරාධි මම කතා කරන්න ගියේ කියලා දුක් වෙනවා. මේක දැනුණානේ වළක්වා ගන්න තිබුණානේ මට. මම වළක්වා ගත්තේ නෑනේ. මේක අර තරහා වැඩිකමට මම ඒක කතා කරන්න ගිහලා මේක වෙන පැත්තකට ඇරුණානේ කියලා පසුතැවෙනවා. එකක් තමයි තරාව Tamanට යනවා කියන එක දන්නේ නැති පිරිස. තව එකක් තමයි තරහා Tamanට යනවායි කියලා දැනගන්න පිරිස. තව පිරිසක් ඉන්නවා Tamanට තරහා යනවා පාලනය කරගන්න බැරි පිරිස. තරහා යනවා දන්නවා පාලනය කරගන්න බෑ. තව පිරිසක් ඉන්නවා තරහා යනවා හැබැයි ඒගොල්ලන්ට පාලනයක් තියෙනවා ඒකේ. ඒක වචන සංවරයි ඇසිරෙන එක සම කියනවා. පුතේ එම කරන්නේ නැහැ. සැරපේනවා. හැබැයි සැරතුල කිසිම අනවශ්‍ය වචන නැහැ. දඬුවමක් නැහැ. ඒක පාලනයක් යටතේ තියෙන්නේ. ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨයි. ඒගොල්ලෝ සෝතාපන්න වෙනවා මේ භවයේ.